ක්‍රිකට් කියන්නේ ගොඩක් වෙලාවට ඕනිම කොල්ලෙක්ගේ ජීවිතයේ පළවෙනි ඇබ්බැහිවීම කියලා කිව්වොත් මම හරියි. මතක ඇති කාලේ ඉඳලා අපේ ඇඟේ හයිය හත්තිය තියෙන කාලේ වෙනකම්ම අපි ක්‍රිකට් කියන ඒ ආදරණීය ක්‍රීඩාව බොහොම ආදරෙන් සෙල්ලම් කරනවා. හැබැයි ජීවිතේ කවදා හරි එක දවසක් එයි අපි අන්තිම වතාවට ක්‍රිකට් කියන ඒ ආදරණීය ක්‍රීඩාව ක්‍රීඩා කරලා ගෙදර යනවා. එදායින් පස්සේ අපිට ගොඩක් වෙලාවට අපේ ළමයි ක්‍රිකට් සෙල්ලම් කරනවා. මේ විදිහට කිසිදු හැලහොල්මනක් නැතුව බලන් ඉන්නට සිද්ධ වේවේ. ඉතින් ඒකත් බොහොම සුන්දර දර්ශනයක් වුණත් ගොඩක් වෙලාවට අපිට සෙල්ලම් කරන්නට ඕනි වුණත් ඒ වෙනුවෙන් අපිට අපේ යාළුවෝ ඉන්න එකක් නැහැ. එහෙම නැත්නම් ඒ වගේ හයියහත්තියක් අපේ ඇඟේ තියෙන හේකුත් නැහැ. ඒක නිසා හොඳින් මතකයේ තියාගන්න. ජීවිතයේ තරුණ වයස කියන ඒ චිත්‍රපටය දෙවතාවක් තිරගත වෙන්නේ නැහැ.